දැන් ඉතින් එන්නේ ප්‍රතිශක්ති පද්ධතියේ අංජබජල්තා. තේරුණාද? අංජබජල්තා. එක අක්‍රමිකතා. ඒ යටතේ තියෙන එකක් තමයි බලන්න ඔක්කොම ලෙඩනේ අනම්මනම් මේ. දැන් එන්නේ ලෙඩ සමය. ආසාත්මිකතා. ආසාත්මී කතා නෙමෙයි හරි? ආසාත්මිකතා. මේ මොනවද මේ? බලන්න. ඒ කියන්නේ අනවශ්‍ය කලබලය. අපේ දේහයේ ප්‍රතිශක්ති පද්ධතිය නිකන් ඕවර් ඇක්ටින් දඟලානා. තමයි මේ ඇත්තටම මොනතාද? ආසාත්මිකතාව. ඒ කියන්නේ අපරාධي. දැන් ඔන්න උදාහරණයක් දැන් අපි හිතමු අපේ ඇඟට ඇත්තටම ව්‍යාධි ජනකයක් ඇවිත්. දැන් අපේ ඇඟ දක්වන ප්‍රබල ප්‍රතිචාරයක් කියන්නේ. අපේ ඇඟට ඇත්තටම ව්‍යාධි ජනකයක් ආපු වෙලාවේ මුළු ඇඟේම ගිහින් නම් එක්ක තැනකට ඇවිල්ලා නම් මොකද්ද? ප්‍රදාහක ප්‍රතිචාරය. මොකද්ද ප්‍රදාහක ප්‍රතිචාරයේ ලක්ෂණ? හරිම පැහැදිලි. කොහොමද මුලින් ඉඳන් කියන්නේ? රතු වීම, තත් වීම, ඉදීමීම, රත් වීම. හරි. එලකිරි. එතකොට මේ අම්මල වගේ ෆොටෝ ගන්නවා එලි. වීමයි, ඉදීමීමයි, රත් වීමයි, වේදනාව දැනීමයි. හරිද? කෝ දැන් ඒවා අත්‍යවශ්‍යයි. එහෙම ඇත්තටම ඇත්ත ආසාදකෙක් ආවොත් මත් පිළිගන්නවා. දැන් නායක දෂ්ට කළා දීලා ඇරියා. රත් වීම, රතු වීම ඒ ටික ඉතින් එන්න එපැයි. ඊළඟට යම් ආසාදනයක් ආව. ඇත්ත. හැබැයි මේ වැඩකට නැතිවට මෙහෙම වැඩක් නැහැ. දැන් හොඳ උදාහරණයක් තමයි ඔන්න සමහර ළමයි අන්නාසි කනවා. ඉඳලා ගෝල් ෆේස් ගියා ඒ දැන් අන්නාසි බෑවත් තිබිලා කෑවා. දැන් මේ අන්නාසි වල අපිට හානි මොනවත් තියනවද? මොකුත් නැහනේ. හැබැයි කාලා ටික වෙලාවක් යනකොට මේකේ තියෙන සංඝටක ජීර්ණය කරලා ටක් ගාලා රුධිර ධාරාවට දානවා. දාද්දි ඕකේ මොනම හරි එකක් එක්ක ප්‍රෝටීනයක් හරි කොහේ හරි අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ ප්‍රතිශක්ති පද්ධතිය මේ හිතනවා පිස්සු ඉතින්. හරි? මේ හිතනවා මෙන්න මොනවයි වෙලාද? ව්‍යාධි ජනකයෙක් කියලා. ෂණිකව හම්බෙනව මොන ප්‍රතිචාරයේද? ප්‍රදාහක පොච්චේ විනාශයි. දැන් මොකද වෙන්නේ? ප්‍රදාහක ප්‍රතිචාරය කියන්න බෑන. රත්තු වෙනවා තැන් වල ඩොට් එනවා. ඊට පස්සේ අර ටික කියාගෙන යන්න. ඊට පස්සේ ඉදිමෙනවා ඒ තැන් මේ වල ඒකට කියන්නේ ඉදිමෙනව නෙමෙයි. ඒකට කියන්නේ මොනවද කියනවද? පළු දානවා කියනවා. මේ බලන්නකො මේ කියලා කියනවා. ඊට පස්සේ රත් වෙනවා ටිකක්. ඇලර්ජි එක හැදුනම තේරෙනවා මේක රස්නේ වෙනවා. ඊට පස්සේ වේදනාව ලොකුවට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මයිල්ඩ් පේන්. ඒ කියන්නේ නිකන් සුළු වේදනාව තමයි අපිට කැසීම වගේ දැනෙන්නේ. කහ. ඒකෙන් නවතින්නේ නැත්තම් මොනවාරි ළඟ තියෙන එක අරගෙන ඕකට තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ මොනකක් කියලාද? ඇලර්ජි එකක්. දැන් මේ වචන let's clarify the terms and words. හරිද? වචන වැදගත්. ඇලර්ජි එකක් කියන්න පුළුවන්. ඒ තමයි ආසාත්මිකතා එකක්. ඇලර්ජීස් කියන්නේ ආසාත්මිකතා ගොඩක්. හරිද? ඊළඟට අපි ඒ කාපු කෑම අපිට ඇලර්ජික්. ආසාත්මිකතා ඇති කරන්න කියන්නේ ඇති කරන සුළුයි යන එක තමයි අපි කියන්නේ මොකද්ද? ඇලර්ජික් ඒක. ඒතර මට ඇලර්ජික් එකක් කිව්වට ඒක තේරුමක් නැහැ. මෙහෙම කියගේ මට ඇලර්ජි එකක්. ප්‍රශ්නයක් නැහැ. ඔය කෑම මට ඇලර්ජික්. ප්‍රශ්නයක් නැහැ. තේරුණාද? මේ කෑම නිසා ඇලර්ජිස් එනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. දැනගෙන පාවිච්චි කරන්න වචනේ. ඔය වගේ ගොඩ වරද්ද ගන්න එකක් තමයි මෙන්න මෙතන අනේ සයින් එකක් දාන්නකෝ.
එහෙම බෑ. සයින් කියන්නේ ක්‍රියාපදයක්. එතන දාන්න ඕන සිග්නේචර් එක. එහෙම නැත්තම් කියන්න ඕන මෙතන සයින් කරන්න. සයින් දාන්නේ කොහොමද? ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඊළඟට තමයි අර බැජ් කතාව. කැම්පස් ගිහින් එළියට ආපු ගුරුවරුත් කියනවා අපේ බැජ් එකේ ගෑනු කියලා. දැන් බැජ් එකේ කොහෙද ගෑනු ඉන්නේ? මේක ගෑනු දාන්න යන්න පුළුවන් එකක්ද බැජ් එක කියන්නේ? දැන් මේ ඒවත් තේරෙන්නේ නැහැ. ඉතින් අන්න එහෙම එකක් තියෙනවා. ඉතින් ඒ වගේ අරගත් වලා මේ හුරු වෙන්නේ එක මේ දැන් මේ තියෙන්නේ මේ ආසාත්මිකතා. ඒ වචනේ ඒගොල්ලෝ හරියට දීලා තියෙනවා මේ ඇලර්ජීස්. ආසාත්මිකතාවක් නම් ඇලර්ජි. ඒක මට ආසාත්මිකතාව ඇති කරයි නම් ඒක මට ඇලර්ජික්. එහෙම වෙන්නේ. right. ඉතින් දැන් මේකේ මොකද්ද භයානකකම? භයානකකම නැති කහ ඉන්න බැරිය පහවදා හරි වෙනකන්. ප්‍රශ්නේ තියෙන්නේ නේද? ප්‍රශ්නේ තියෙන්නේ මේ ශ්වාසනාලිකා වල සිනිඳු පේශි මෙහෙම සංකෝචනය වෙනවා. එතකොට මොකද වෙන්නේ? හුස්ම ගන්න බැරුව. අන්නාසික ඇල්ලක් කාලා හුස්ම ගන්න බැරුව වැටිලා මැරිලා ගියාම ඒක නේද? ඒක මොන අපරාධයක්ද ඒ? ඈ සමහර අයට ඇලර්ජි මේ ඔය ඒගොල්ලන්ට ඇලර්ජික් අන්නාසි නෙමෙයි තක්කලි. තක්කාලි. හිස්සෝ ඊළඟට දැල්ලෝ වගේ උන් පෝක් සමහර අයට නේ සමහර අයට පරිප්පු සමහර අයට පරිප්පු ඕ එතකොට දැන් බෙඩින් එකට ගියාම තමයි මල කෙලියක් වෙන්නේ. සමහර විට කලාතුරකින් චිකන් නම් ඇලර්ජික් වෙනවා සෑහෙන අඩුයි. නමුත් මේ එහෙම වෙන්න පුළුවන් එකට දාලා තියෙන එකකින් හරි. අයියෝ වෙච්ච දේ. බෙඩින් එකට ගිහින් ඈ පරිප්පු ඇලර්ජික්. චිකන් ඇලර්ජික්. පෝක් ඇලර්ජික්. අනෙක් වට තක්කාලි දාලා. ඉස්සු ඇලර්ජික්. බතුයි වටලප්පුමයි තමයි කන්නේ වේ. එකට දාගෙන අනාගෙන. තමයි කේස් එක. මේ සමහර අය ඉන්න පුළුවන් මේ පන්තියේ ඉන්න පුළුවන් දැන්. අන්නාසි ඇලර්ජික් නම් කන්න එපා ඉතින්. ඒක තමයි භයානකයිනේ. ඈ. මේකක් වෙනද කලාතුරකින් එන්න වෙන්න පුළුවන්. හරි? එහෙනම් අපි ලියමු. බොහෝ දෙනකුට නෙමෙයි දෙනෙකුට. දෙන්නේ මොකද්ද? දෙනෙකුට හානි කර නොවන දරාගත හැකි ඈ ඔව් දෙනෙකුට හානි කර නොවන දරාගත හැකි ද්‍රව්‍ය කෙරෙහි සමහර පුද්ගලයෝ අධික්‍රියාකාරී වෙති. නේ ඒකයි වැඩි පේනව නේද? ලියමු. නගන්න තරු 3ක් ඊළඟ ඩොට් එකට. සමහර පුද්ගලයන් තුල